Welcome back to my YouTube channel. ඉතින් ඔයාලා අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මගේ හවස් වරුව ගෙවුනේ කොහොමද කියලා තමයි මම අද පෙන්නන්නේ. ඉතින් මම මුලින්ම අද යනවා මගේ සැලොන් එකට. සැලොන් ඉන්ෆිනිටි. ඉතින් මේක තියෙන්නේ පන්නිපිටියේ. ඉතින් ඔයාලට ළඟපාත කෙනෙක් ඉන්නවා නම් ඉතින් හොඳම සැලොන් එකක් මම රෙකමන්ඩ් කරන්න සැලොන් එකක්. ඉතින් ඒකේ ස්ටාෆ් එකත් මාරම ෆ්‍රෙන්ඩ්ලි, හරිම හොඳයි. ඉතින් මේකේ අක්කා වුණත් හරිම හොඳයි. ඉතින් අපිට ඕන දෙයක් කියලා කරගන්න පුළුවන් අපිට ඕන විදියට. ඉතින් මම මුලින්ම යාට කියලා අයිබ්‍රෝස් දෙක තමයි හදාගත්තේ. ඊට පස්සේ තමයි අපි ෆේෂියල් එකට යන්න ඕනේ. අද මම අයිබ්‍රෝස් දෙකයි ෆේෂියල් එකයි කරගන්න තමයි ආවේ. දැන් අපේ ෆේෂියල් එක පටන් ගත්තා. ඉතින් එයා දැන් මගේ පැක් එක දාලා ඒක රිමූව් කරන ගමන් ඉන්නේ. ඉතින් මට වීඩියෝස් හරියට ගන්න බැරි වුණා. මොකද මට ෆේෂියල් එකක් යන නිසා මට වීඩියෝස් කරගන්න බෑ. ඉතින් එහෙනම් මම ඉතින් පුළුවන් ටික තමයි වීඩියෝස් කරගත්තේ. ඉතින් ඔයාලත් ගිහලා බලන්න හරිම හොඳයි. මම දැන් යන්නේ ලේඩිස් එකට. මොකද මට ගෙදරට ඕන බඩු වගේක් ගන්න තිබුණා. ඒ හින්දා මම එහෙමම හවස් වෙන නිසා ඉක්මනටම මගේ වැඩ ටික කරගෙන ලේඩිස් එකට තමයි මේ ගියේ. ඉතින් මෙතන මාරම ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් ඔයාලට පේනවා ඇති මාත් ඒවා දාලා කරලා හැඩ බලනවා. ඉතින් ඔයාලා දන්නවනේ ඉතින් ගොඩාක් අය දැන් මේ වෙදි ලේඩිස් එකට එනවා. ඉතින් බඩු ගන්නවා. ඉතින් හරිම ලස්සන යුනික් බඩු තමයි එතන තියෙන්නේ. එදා මම ගිය දවසෙත් ගොඩාක් ලස්සන අයිටම්ස් ඇවිල්ලා තිබුණා. ඉතින් මම ඒවත් වීඩියෝ කරගත්තා. ඔයගලන්ට පෙන්වන්න ඕනේ හින්දා කැමති කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඒවා බලන්න ආසයිනේ. ඉතින් මමත් ඒ අතරින් බඩු කීපයක් අරගන්න තමයි ගියේ. ඉතින් මාත් ඒවා අරගෙන ඉක්මනටම ගෙදර යන්න තමයි හැදුවේ. ඔයාලත් ගෙවල් ලස්සනට තියාගන්න කැමති කෙනෙක් නම් මෙතනට ගිහිල්ලා බලන්න. ඉතින් මෙතන ගොඩාක් තෝරලා ගන්න ගොඩාක් අයිටම් තියෙනවා. දැන් මම හදන්නේ මෙහෙමම රෑ කෑමත් අරගෙනම ගෙදර යනවා කියලා හිතුවා. මොකද නැත්තම් ගෙදර ගිහලා යන්න ඇත්තටම ටයිම් එකක් තිබුණේ නැහැ. මේ වෙලාව වෙද්දිත් කොහොමත් 8:00 විතර තිබ්බේ වෙලාව. මම ආව සායි භවන් එකට කෑම කන්න. ඉතින් අපි ගත්තේ පේපර් තෝසෙයි නෝමල් තෝසෙයි. ඉතින් හරිම රහට තිබුණා ඒකත්. වෙලාවේ හැටියට බඩ පුරව ගත්තා. මේ හොඳටම තිබුණා ඒකත්. ඉතින් එක තෝස එකක් කෑවත් ගොඩක් බඩ පිරෙනවා. ඔය විදිහට තමයි මගේ හවස් වරුව ගෙවුනේ. ඉතින් අපි දැන් කාලා ගෙදර යන්න තමයි හදන්නේ. ආයෙමත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.